අන වශයෙන්ම එයාගේ හැපි හෝමෝන්ස් රිලීස් වෙනවා. ඩෝපමින් රිලීස් වෙනවා. එතකොට එයාට නිදා ගන්න ඕන මෙලටොනින් ටික එයාගේ රිලීස් වෙලා එයාට නිින්ද ලැබෙනවා. එතකොට මාංශ පේශි ඉහිල් වෙනවා. මනසේ සැහැල්ලුව ඇති වෙනවා. හරි සෞම්‍ය හැඟීමක් ඇති වෙනවා ගෑනු ළමයිටත් ඒ වගේ පිරිමි ළමයිටත් ඒ වගේ. මාර රිලැක්ස් කියන ෆීලින් එක ඇති වෙනවා. ඒකෙන් පස්සේ අර අපි කලින් කතා කරා වගේ ඔළුවේ නිදහස තියෙන්න ඕනේ මේ රස කෑමක් මේක කෑවට පස්සේ අපිට ඇලර්ජි වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ ගැන නිවැරදි අවබෝධය තියෙන්න ඕනේ. මේ ශුක්‍රාණු කොහෙටද බැහැරලන්නේ? එතකොට මේවා ගෑවුනොත් මොකද වෙන්නේ? එතකොට මේක හොඳද නරකද දැනගෙන කරනකොට අපිට මේක වාසි බොහොමයි. අර මම කියන වගේ සොයන් වින්දනයේදී උපරිම තෘප්තියට ළඟා වෙනවා දෙපාර්ශවයේම. ඒ තුලත් ඔබට පැහැපත් සමක් දිදුල නැස් දෙකක් අර ආතතිය නැතිකම නිසා ඔබට හොඳට මතක ශක්තියක්, එතකොට හොඳ සහසම්බන්ධතාවයක්, හොඳ පෞරුෂත්වයක් ගොඩ නැගෙනවා මේ තුල. එතකොට සොයන් වින්දනයේ පිළිබඳව තියෙන වැරදි මත අපි ක්‍රමානුකූලව වයින් කරන්න ඕනේ. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇබ්බැහියක් තත්වයට නොගොස් පවත්වාගෙන යෑම තුල කාන්තා පුරුෂ දෙපාර්ශවයට මේකේ වාසි ලබා ගන්න පුළුවන්. ඒ තුලම කාන්තාව දැඩි පීඩනයට පත් වෙනවා. අර මං කියන්නේ හඳුනා නොගත් රෝග තත්ත්ව වලින් පෙළෙන කාන්තාව ෂෝල්ඩර්ස් රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, බඩ රිදෙනවා, දනිස් රිදෙනවා. බැලුවොත් මේ ලෙඩ පැකේජ් එකක් ගෑනු කාන්තාවන් බහුතරයක් කාන්තාවන්. ඒකට හේතුව ඒගොල්ලෝ මේ සූරතාන්තය කියන ක්‍රියාවලියේ තියෙන හෝමෝන් ටික ගන්නෙ නෑ. මට කතා කළා කියන මට හරියට කේන්ති යනවා. මට පුදුම විදිහට කේන්ති යනවා. මම දන්නවා ඒක වැරදි කියලා. මට උදව් කරන්න මගේ ජීවිතේ හදාගන්න කියලා. ඔබ හිතනවද සමහර වෙලාවට මේ විවාහක කාන්තාවකට දැඩිව කේන්ති යනකොට ඒකට දෙන එක සයිකොලොජිකල් තෙරපි එකක් තමයි මම ඒගොල්ලන්ට කියනවා. ඔයා ඕගසම් එකක් ගන්න. ඔයා උත්තේජනය වෙන්න. ඔයා සොයන් වින්දනයේ යෙදিলা ඔයාගේ සතුට ලබා ගන්නවා. හස්බන්ඩ් එක කතා කරන්න. ඔයා වීඩියෝ කෝල් එකකින් ඔයාගේ සතුට ගන්න. එහෙම නොගන්න තාක්කල් අපේ මේ හෝමෝන්ස් ටික බැලන්ස් වෙන්නේ නැහැ. විවාහක කාන්තාවක් මෙයා මේ සතුට ලබාගෙන තියෙනවා. එතකොට අපේ රටේ තියෙන සදාචාරයයි අපේ රටේ තියෙන මේ බැමි කඩන්න කියලා මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. මම මේ බැමි පිළිබඳව දැඩි හොඳ පැත්ත දකින කෙනෙක්. කාන්තාවකට මේ තත්ත්වය ඊටාම වාසිදායක තත්ත්වයක්. එතකොට මේ තුල ඇගේ කේන්තිය පාලනය වෙනවා. එයාගේ ආතතිය පාලනය වෙනවා. ළමයිට කෑ ගහන්න හිතෙන එක අඩු වෙනවා. ඒ තුල කාන්තාවන් සොයන් වින්දනය සමහර වෙලාවට හඬ මත ඒ උපරිම තෘප්තිය ලබනවා. ආදරෙන් කතා මං කියන උත්තේජක අවයවයේ කන ඒ කනට ඇසෙන මිහිරි හඬ මත ආදරණීය ශෘංගාරාත්මක වචන මත කාන්තාව උත්තේජනයට ලක් වෙනවා. එතකොට අපි ඕපන්ම කතා කරොත් එහෙම කාන්තාවන් යෝනි මාර්ගයට යම් යම් උපකරණ ඇතුල් කර ගනිමින් සොයන් වින්දනයේ යෙදෙනවා. මෙතනදී මම ඔබට පැහැදිලිව කියන්න ඕනේ කාන්තාවක් ගර්භාෂය හා සම්බන්ධ වෙලා තියෙන්නේ හැම වෙලාවම යෝනි මාර්ගයේ කෙලවර ගර්භාෂයේ ගෙල කියන්නේ ගැප් ගෙල අපි කියනවා. එතකොට මේ හරහා අපි ගර්භාෂය තුල සිද්ධ වෙන ඔසප් ක්‍රියාවලිය රුධිරය පිට වෙනවා වගේම පිටතින් යන ශුද්‍ර ජීවීන් විස බීජ ගර්භාෂය ආසාදනය කරන්න පුළුවන්. කාන්තාවන්ට ඉක්මනට මුත්‍රා ආසාදන ඉක්මනින් යෝනි මාර්ගය ආසාදන එන්න පුළුවන්. ඒතර ගෑනු ළමයි කාන්තාව හරි පව් ඉතින් ඒගොල්ලන්ට ඒක ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. සොයන් වින්දනය කියන එක යම් යම් දේවල් ඇතුල් කිරීමේදී ඒ ඇතුල් කරන ඕනෑම දෙයක් ඇතුල් කරන්න බෑ. ඒ සඳහා සුදුසු ඒ උපකරණ ඊටා පිරිසිදුව වන්දකෘතව තියෙන එක තමයි කියන්නේ. ඒ වචනේ චුට්ටක් බරපතල වැඩි නම් ඊටා හොඳ පිරිසිදුව විස බීජ වලින් තොරව තියෙන්න ඕනේ. කසුනී සොයන් වින්දනය කියන්නේ කුණුහරුපයක්වත් අසභ්‍ය දෙයක්වත් නොකළ යුතු දෙයක්වත් නෙමෙයි. වැදගත්ම දේ නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ ඒ වාසි පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කිරීම. සොයන් වින්දනය කියන එක විද්‍යාත්මකව Tamanට ගලප ගන්න හැටි අපි අද කතා කරේ. මේක හරිම වාසිදායක ක්‍රියාවලිය.